ආයිබුවන් ඔයාලා සියලු දෙනාටම ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනවා. ඉතින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ ලබා දෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභය ගැන කතා කරන්න තමයි ආවේ. ඉතින් මේ ජනවාරි මාසේ තාමත් ඔයාලට වැටිලා නැහැ. ඒ ප්‍රතිලාභය කියන්නේ අස්වැසුම මුදල් ඔයගොල්ලන්ට හම්බ වෙලා නැහැ. ඉතින් අර පහුගිය පුරුද්දට ගොඩක් අය යනවා ගිහිල්ලා බැංකුවට කාඩ් එක දාලා බලනවා සල්ලි නෑ ඇවිල්ලා ඊට පස්සේ බැංකුවලට කෝල් කරලා අහනවා ඊට පස්සේ ඒජන්ට් එකට කෝල් කරලා අහනවා සල්ලි දාලා නැතියි කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔන්න පුංචි ලිමක් කරනවා. ඉතින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඔන්න ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12/26 වෙනිදා ඔන්න ඕගොල්ලන්ට සල්ලි දාලා තිනවා මාස 3ක මුදල්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගන්න මුදල අපි හිතමුකෝ ඔයගොල්ලෝ ගන්න රුපියල් 5000යි කියලා. ඒ රුපියල් 5000 දෙසැම්බර් මාසේ පඩිය සහ කියන්නේ පඩිය කියලා අපි හිතමුකෝ. දෙසැම්බර් මාසේ දීමනාව රුපියල් 5000 ඊට පස්සේ ජනවාරි මාසෙට 5000යි පෙබරවාරි මාසෙට 5000යි ওই විදිහට රුපියල් 15000ක් ඕගොල්ලන්ගේ account එකට වැහිලා තිබුණාද? අන්න එහෙම වැහිලා තිබ්බනම් ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලන්ට ජනවාරි සහ පෙබරවාරි කියන මාස දෙකේ මුදල් ලැබෙන්නේ නැති කතාවක් තමයි දැනට ප්‍රචාරය වෙන්නේ. ඔයගොල්ලෝ මේ ගැන දැනුවත් දන්නේ නැහැ. චුට්ටක් මේ දවස් ටිකේ ඔයගොල්ලන්ට බලන්න සිද්ධ වෙනවා. අපිට කිසිම නිවේදනයක් කරලා නැහැ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. මම මේ හැම එකක්ම ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා තමයි කියන්නේ. දැන් දෙසැම්බර් 26 වෙනිදා ඔයගොල්ලන්ට මුදල් දාලා තිනවා මාස 3ක මුදල් එකවර දාලා තිනවා. ඒ වගේම අර පාසල් ළමුන්ට හම්බ වෙච්ච රුපියල් 6000ත් ඔය එකම ඔයගොල්ලන්ට වැළලා තියෙනවා. හැබැයි ඒක මේකට අදාළ නැහැ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඒකෙන් ලබා දෙන ඒ මුදල සහ ඒ රුපියල් 6000 කියන එක මේකට අදාළ වෙන්නේ නැහැ. නමුත් ජනවාරි මාසයේදී සාමාන්‍යයෙන් අපිට හැම මාසයකදීම 10 11 12 වගේ කාලයන් තුලදී ඒගොල්ලන්ට මේ මුදල් හම්බ වුණා. ඒ වගේම දැන් මේ වෙනකොට 10 11 12 නෙවෙයි අද 20 ගණන්නේ අද 22 නේ. එතකොට මේ ඕගොල්ලන්ට මුදල් හම්බුනේ නැත්තේ කියලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ තව වෙනකම් මුදල් හම්බෙන්නේ නැති හේතුවක් හැටියට අපිට විශ්වාස කරන්න පුළුවන් පළවෙනි කාරණාව තමයි සහ ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි අර දෙසැම්බර් මාසේ 26 වෙනිදා මාස 3ක මුදල් එකවර වැටිච්ච එක සහ ජනවාරි මාසයේදී 26 ජනවාරි 26 වෙනිදා ඔන්න අපිට හොප් එකක් තියන්න පුළුවන් ජනවාරි 26 වෙනිදා ඔයගලන්ට වාරිකේ වැටෙයි කියලා. 26 වෙනිදා වැටුනේ නැත්නම් ආයෙත් ඔයගලන්ට පෙබරවාරි මාසෙත් වැටුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මාර්තු මාසයේදී වැටෙයි කියලා තමයි විශ්වාස කරන්න පුළුවන්කම තියෙන. හැබැයි මේවා කිසිම තැනක ඔෆිෂියලි ඒගොල්ලෝ announcement කරලා නැහැ. ඔෆිෂියලි ඒගොල්ලෝ announcement එකක් කරලා නැහැ. මේ විදිහට මුදල් ලබා දීම සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ එහෙම නැත්නම් මේ වගේ ඩිලේ ප්ලේ වෙනවා හරි එහෙම මුකුත්ම කිසිම දෙයක් එහෙම මේව කළා නැහැ. YouTube එකේ නම් විවිධ කතන්දර එක එකයි කියලා දෙනවා. ඉතින් ඔන්න මං හරිදේ මුලින්ම ඔයගොල්ලන්ත් එක්ක ඉස්සරින් නම් එකතු වෙලා ඉන්න අය දන්නවා. අක්සස් ගැන ඉස්සරලාම YouTube එකට වීඩියෝ එකක් හදලා දැම්මේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් එකතු වෙලා ඉන්න අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින්ම මේ ගැන විස්තරයක් දැනුවත් කරන්න හම්බෙච්ච ගමන් මම ඔයගොල්ලන්ට ගාවට එනවා. subscribe කරලා notification bell එක ඕල් කරලා තියාගන්න. ඉතින් අද දවසට මම නවතින්නම්. ඔයගොල්ලන්ට ජය වේවා. ඉස්සරණයි.